ආයුබෝවන් ගෙදර රස YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. අද මම හදන්නේ රසම රස chicken curry එකක්. උණු උණුවේ බත් එක්ක කද්දි මේක මාර රහයි. ඔයාලත් අනිවාර්යෙන් හදන්න. අපි බලමු මේක හදන්න අවශ්‍ය මොනවද කියලා. chicken, රම්පේ කරපිංචා, අමු මිරිස්, ලූණු, තලාගත්ත ඉඟුරු සුදු ලූණු කරදමුංගු කරාබු නැටි. මෙතනදී ඉඟුරු සුදු ලූණු කරදමුංගු කරාබු නැටි මම එකටමයි chop කරලා අරගෙන තියෙන්නේ. පොල් කිරි සහ තක්කාලිත් අවශ්‍ය වෙනවා. ඊට අමතරව ලුණු බෙදපු 3-5 සහ මිරිස් මෙතනදී 3-5යි මිරිසුයි එකට දාලා තමයි බෙදගෙන තියෙන්නේ. ගම් මිරිස්, උළුහාල්, කුරුඳු, මන් කුරුඳු කුඩු ගත්තේ, කහ, සෝයා සෝස්, වතුර සහ පොල් තෙල්. මැටි ඇතිලියක් අරන් ලිප ඔන් කරගෙන මම තෙල් ටික දාගන්නවා. ඊට පස්සේ ලුණු අමු මිරිස් ටිකක් දාගන්නවා. ඊගාවට කරපිංචා, රම්පේ සහ තලාගත්ත ඉඟුරු සුදු ලූණු කරදමුංගු කරාබු නැටි දාලා බෙද ගන්නවා. මේ වෙලාවේදී මම උළුහාල්, කුරුඳු, ගම් මිරිස්, කහ, බෙදපු මිරිස් සහ 3-5 එකතු කරලා ටිකක් බෙද ගන්නවා. ඊට පස්සේ chicken ටිකත් එකතු කර ගන්නවා. මේ විදිහට කලවම් කරගන්න. chicken එකතු කරාට පස්සේ මම ලුණුත් එකතු කරනවා. ඊගාවට මම තක්කාලි ටික දාගත්තා. ටික වෙලාවක් පියනෙන් වහලා තියලා ටිකකින් පියන ඇරලා ආයෙ කලවම් කරගන්න. ඊළඟට වතුර ටිකත් එකතු කරගන්නවා. ටික වෙලාවක් මේ විදිහට තැම්බෙන්න දෙන්න. ඊගාවට මම සෝයා සෝස් එකතු කරනවා. මේ වෙලාවෙදිත් පියන වහලා ටිකක් තියාගන්න. දැන්
දැන් නම් චිකන් එක ටික ටික තැම්බීගෙන එනවා. මේ චිකන් හොදි හොඳට නටන වෙලාවේදී උකු කිරි ටික එකතු කරගන්න. දැන් මේ විදිහට ටිකක් හැඳි ගා ගන්න. වීඩියෝ එක අතරේ පොඩි දෙයක් ඔයාලට පෙන්වන්න හිතුණා. මේ තියෙන්නේ මම උයන්න එන එළියේ පරිසරය. ගෙදර ඇතුළේ උයනවට වඩා කොළ පාට පරිසරයේ ඉඳන් උයනකොට ඒක මනසට හරිය නිදහස්. ඔයාලටත් එහෙම ඇති. දැන් නම් අපේ චිකන් කරි එකත් හදාගෙන ඉවරයි. ඉතින් මේක ගෙදරදී උයා ගන්න වගේම කට්ටියක් එන වෙලාවට හදන්නත් ඔයාලට පුළුවන්. ඉතින් ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. මාව subscribe කරන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. සුබ දවසක්.